හයි ඉතින් ඔන්න කාලෙකින් මං අද ඔයාලට මිනි බ්ලොග් එකක් අරන් ආවා. ඇත්තට මේ වීඩියෝ එක ගොඩාක් පරණයි. මට එඩිට් කරගන්න ටයිම් එකක් තිබුණ නැහැ. ඉතින් මේ අපි යන්නේ අඟුලිමාල සෑය බලන්න. ඉතින් අපි ආවේ පොය දවසක. හරිම ලස්සනට බලන්නකො සෑය ගාව. මාරම ලස්සනයි, මාරම සැනසීමක් දැනෙනවා. ශ්‍රී අඟුලිමාල මහා සෑය යනවා හලාවත බෝවත ප්‍රදේශයේ පිහිටා ඇති සර්වඥ ධාතුන් වහන්සේලා 8 නමක් හා අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා 19 නමක් වැඩ සිටින ශාරීරික ධාතු මහා සෑයක්. ශ්‍රී අඟුලිමාල මහා සෑය රජුන් තුන් ලෝකයේම අඟුලිමාල මහරහත් මුනිදුන්ගේ වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් නිධාන්විත සෑය රජුන් කෙනෙක් වේ. ඉතින් මෙම මහා සෑය මහමෙවුනාව භාවනා අසපු සංචිතයේ තවත් එක් ශාඛාවක් වන බෝවත්ත මහමෙවුනාව භාවනා අසපුව තුළ තමයි පිහිටලා තියෙන්නේ.